Hi guys, welcome to our YouTube channel. This is our third vocabulary video. Today I am going to discuss 10 new words. පුතේ අපි අදත් බලාපොරොත්තු වෙනවා අලුත් වචන 10ක් පිළිබඳව කතා කරන්න. අපි දන්නවා අද තරුණ සමාජය ගොඩක්ම අසහනයෙන් පෙළෙනවා. ඒකට හේතු කාරණා ගොඩක් තියෙනවා. මූල්‍යමය හේතුන්, ආර්ථිකමය වශයෙන් තියෙනා වූ හේතුන්, ඊට අමතරව රැකියා නොමැතිකම නිසා ඇතිවන හේතුන්, ඒ වගේ විවිධ හේතුන් තිබෙනවා. එතකොට මම නම්බර් 1 විදියට ගන්නේ තරුණ අසහනය කියන එක. තරුණ අසහනය කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? Youth unrest. That is our number 1. Let's move to the number 2. අද සමාජයේ ඉන්න ගොඩක්ම පිරිස රැකියා නොමැතිකමින් පීඩා විඳිනවා. විරැකියාව මේක ප්‍රබලම ප්‍රශ්නයක් බවට අද පත් වෙලා තිබෙනවා. එතකොට මම දෙවැනි වර්ඩ් එක විදියට ගන්න පුතේ අද විරැකියාව. නැත්තම් රැකියා නොමැතිකමේ ප්‍රශ්නය. එතකොට අපි මේ විරැකියාව එහෙම නැත්තම් රැකියා නොමැති ප්‍රශ්නය කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? Unemployment problem. That is number 2. We will move to the number 3. අපි මේ රැකියා ප්‍රශ්නයට විසඳුමක් ලෙස අද රටේ සමාජයේ ගොඩ දෙනෙක් සොයන් රැකියා ආරම්භ කරලා තියෙනවා. තමන් විසින්ම මහන්සි වෙලා සොයන්ව ඒ රැකියා කරමින් යම් ආදායමක් උපයනවා. එතකොට අපි පුතේ ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද සොයන් රැකියාව කියලා? Self employment. That is the word. Number 4. අපිට කියන්න ඕනේ දහඩිය මහන්සියෙන් හම්බ කරගත් මුදල් කියලා. අපි කොහොමද මේ වගේ දෙයක් ඉංග්‍රීසියෙන් කියන්නේ? Hard earned money. මුදල් කියන එකට අපි money කියන වචනයත් hard earned කියන්නේ දහඩිය මහන්සියෙන් උපයාගත් කියන අදහසත් එකතු කරනවා. එතකොට දහඩිය මහන්සියෙන් උපයාගත් මුදල් කියලා අපිට කියන්න ඕනොත් පුතේ ඉංග්‍රීසි වලින් අපි කියන්නේ hard earned money. Let's move to the number 5. අපි කොපමණ මුදල් හම්බ කළත් අපිට මූල්‍යමය දුෂ්කරතාවයන් එනවා. මුදල්මය අගහිඟකම් ඇති වෙනවා. කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ අපිට තිබෙනවා කියලා මූල්‍යමය දුෂ්කරතාවයන්, මූල්‍යමය අගහිඟකම් කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? Financial predicaments. ඒක මං හිතනවා ඔයගලන්ට new word එකක් කියලා. predicaments කියන word එක ඔයගලන්ට use කරන්න පුළුවන් අගහිඟකම් එහෙම නැත්නම් දුෂ්කරතාවයන් කියන එක කියන්න. එතකොට number 5 මූල්‍යමය දුෂ්කරතාවයන්, financial predicaments. Let's move to the number 6. අපේ මේ ජීවිතය ගත්තම මේ ජීවිතයේ විවිධ පැති තියෙනවා. විවිධ පැති ඔස්සේ තමයි අපේ මේ ජීවිතය ගලාගෙන යන්නේ. ජීවිතයේ විවිධ පැති කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? Diverse aspects of life. Let's move to the number 7. මේ අපි හැමෝගෙම ජීවිතේ කොපමණ බාධා තිබුණත්, කොයිතරම් ප්‍රශ්න තිබුණත් අපි හැමෝටම තියෙන යුතුයකම් කියලා කොටාසයක්. ඩියුටිස් ටිකක් තියෙනවා අපි හැමෝගෙම වෙන්න ඕන. අපිට කියන්න ඕන නම් මේක තමයි මගෙන් වෙන්න ඕන පරම යුතුයකම කියලා. පරම යුතුයකම කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? Paramount duty. මම හිතනවා ඒක පැහැදිලි කියලා. Number 8. මේ මොන දේ කරත් අපේ ජීවිතේ අපිට ඉදිරියට යන්න, ජීවිතේ ගොඩ දා ගන්න නැත්නම් ජීවිතේ දියුණු වෙන්න අපිට තියෙන්න ඕනේ උනන්දුවක්. ඒක එසේ මෙසේ උනන්දුවක් නෙවෙයි. අසාමාන්‍ය උනන්දුවක් වෙන්න ඕනේ. සාමාන්‍ය පුද්ගලයෙකුට තියෙනවට වඩා අසාමාන්‍ය උනන්දුවක් තිබුණොත් ඒක අපිට අපේ aims වලට යන්න හරිම පහසුයි. ඒක නිසා ඉංග්‍රීසියෙන් කොහොමද අපි කියන්නේ? අසාමාන්‍ය උනන්දුව කියලා. Extraordinary zest. That is our number 8.
Let's move to the number 9. මේ හැමදේම කරගෙන යනකොට පුද්ගලයෙකුට ඉතා වැදගත් තවත් දෙයක් තියෙනවා. ඒ තමයි ඕනෑම ෆීල්ඩ් එකක් සම්බන්ධයෙන් නැත්නම් ඕනෑම ශාස්ත්‍රයක් සම්බන්ධයෙන් පුළුල් දැනුමක් තිබෙනවා නම් ඒක ඇත්තටම එයාට ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. එතකොට අපිට කියන්න ඕනේ නම් පුතේ පුළුල් පරාසයකින් යුත් දැනුම. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? Wide range of knowledge. Let's move to the number 10. මේ හැමදේම එකතු වෙලා එනකොට කියන්නේ extraordinary test එක සහ wide range of knowledge කියන දෙක එකතු වෙලා ආම පුද්ගලයෙකුට තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් පෙන්වන්න පහසුයි. තමන්ගේ aim එක win කරන්න පහසුයි. තමන්ගේ talents, තමන්ගේ skills, තමන්ගේ performance එළියට ගේන්න පහසුයි. අපි කියන්නේ කොහොමද number 10 ෆයිනල් එක විදිහට මම ගන්න දීප්තිමත් හැකියාවන් තමන්ගේ එළියට එන්නේ තමන් මහන්සි වෙලා ගොඩ දාගත්තම තමයි ජීවිතේ. එතකොට අපිට කියන්න ඕනේ දීප්තිමත් හැකියාවන් කියලා. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? Brilliant performance. How can we say that? Brilliant performance. මං හිතනවා දැන් ඔයගලන්ට මම මේ කියලා දුන්න words 10 clear කියලා. මං ඕනනම් නැවත පොඩි රිවිව් එකක් කරන්නම් මේ දීලා තියෙන සියලුම words. Number 1 youth unrest තරුණ අසහනය. Number 2 unemployment problem විරැකියාව. Number 3 self employment ස්වයං රැකියාව. Number 4 hard earned money දහඩිය මහන්සියෙන් උපයාගත් මුදල්. Number 5 financial predicaments මූල්‍යමය දුෂ්කරතාවයන්. Number 6 diverse aspects of life ජීවිතයේ විවිධ පැති. Number 7 paramount duty පරම යුතුකම. Number 8 extraordinary zest අසාමාන්‍ය උනන්දුව. Number 9 wide range of knowledge පුළුල් පරාසයකින් යුත් දැනුම. Number 10 the last one brilliant performance දීප්තිමත් හැකියාවන්. මං හිතනවා පුතේ මේ 10 words ඔයගලන්ට ඉතාමත් important කියලා. එහෙමනම් අපි නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.